ආයුබෝවන්. අද මම පරීක්ෂා කරපු රෝගියෙක්ගේ තිබ්බ ගැටලුවක් අපි කතා කරමු. මෙම රෝගියා අවුරුදු 32ක පිරිමි පුද්ගලයෙක්. ඔහු මාව වෙත යොමු වුණේ ඔහුගේ පවුලේ අය ඔහුව කැඳවගෙන ඇවිල්ලා තිබ්බා. මොකද ඔහුට නිරන්තරයෙන් තරහ යන තත්ත්වයක් තිබෙන නිසා. පවුලේ අයත් එක්ක, යාළුවන් එක්ක, ඒ වගේම වැඩ කරන අයත් එක්ක ගොඩක් තරහ ගන්නවා කියන එක තමයි ඔහුව කැඳවගෙන ඇවිල්ලා තිබ්බේ. ඔහුගේ රෝග ඉතිහාසය ලබාගෙන බලපුවම ඔහුගේ සහෝදර පවුලයන්ගේ විස්තර අහපුවාම මට පෙනිච්ච දේ තමයි ඔහු හැමදේ ගැනම සැකයකින් බලනවා කියන එක. තම ජීවිතේ වෙන හැම දෙයක් ගැනම සැකෙන් තමයි බලන්නේ. අනිත් මිනිස්සුන්ව විශ්වාස කරන්නේ, අනිත් අය ගැන අවිශ්වාසයෙන් තමයි බලන්නේ. ඒ වගේම හැමතිස්සෙම හිතනවා අනිත් අය තමන්ට මොකක් හරි අංචියක් අදී මොකක් හරි ප්‍රශ්නයක් දායි මොකක් හරි අනිත් අය තමන්ට කරදරයක් කරන්න තමයි හදන්නේ කියලා ඔහු හැමතිස්සෙම හිතනවා. ඔහුට ෂුවර් නෑ, කියන්නේ ඔහු හරියටම දන්නේ නෑ මෙහෙම කරදරයක් කරනවාද කියලා. නමුත් හැමතිස්සෙම හැමෝම ගැනම සැකයෙන් බලනවා. ඒ වගේම අනිත් අය කරන පොඩි දෙයක්, අනිත් අය කිව්ව අපි සාමාන්‍යයෙන් වැඩ කරන තැන්වල යාළුවා අවශ්‍ය කරද්දී පොඩි අනිත් අය කමෙන්ට්ස් දෙන්න පුළුවන් නේ. පොඩ්ඩක් විහිළු කරන්න පුළුවන් නේ. එහෙම කියන පොඩි දෙයක් පවා ඔහු ඉතාම ලොකුවට ගන්නවා. තමන්ට විරුද්ධව, තමන්ගේ චරිතයට විරුද්ධව කරපු ලොකු හානියක් විදිහට. ඒ නිසා එහෙම පොඩි දෙයකට කිපිලා තරහ අරගෙන ඔහු ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම එහෙම කරන පොඩි දෙයක්, පොඩි වෙන කෙනෙක් තමන්ට විරුද්ධව කරන පොඩි දෙයක් හෝ ඔහුට අමතක කරන්න බෑ. ඒ කියන්නේ කිසිවෙකුට සමාව දෙන්නේ නැහැ. අර හැමදාම මේක මතකේ තියන්නේ නැහැ. මට මේක දෙක කරයා කරා නේද කියන එක. ඒ වගේම සමහර වෙලාවට ඒක කාලයක් මතක තියන් හිටන හැටි රිටර්න් එකක් දෙන්න බලන ගතියකුත් තියෙනවා. ඒ වගේම මේ පවුලේ පවා, තමන්ගේ පවුලේ සහවක ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මේ පෙම්වතිය පවා සැක කරනවා. ඒගොල්ලොත් මේ තමන්ට ඇත්තටම මේ ලෝයල් නැද්ද, තමන්ට ඇත්තටම විශ්වාස නැද්ද කියන එක ගැන ඔහුට හැමතිස්සෙම හිතෙනවා. මේ සැකේ නිසා පවුලේ අයව කන්ට්‍රෝල් කරන්න, තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව කන්ට්‍රෝල් කරන්නත් බලනවා. ඒ නිසාත් ඒගොල්ලෝ අතර ලොකුවට ගැටුම් ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක තමයි ඔහු මගේ වෙතට යොමු වුණේ. ඉතින් මේවත් එක්ක ඔහුට නිතර කේන්ති යනවා. මොකද අර හැමතිස්සෙම අනිත් අය තමන්ට විරුද්ධයි, තමන්ට කරදරයක් කරයි, තමන්ට විශ්වාස නැහැ වගේ කෙනෙක් මත ඉන්න නිසා ඔහුට විශාල වශයෙන් තරහ යනවා. සහ මේ සැකේත් එක්ක ඔහුට කාටවත් ඕපන් අප් වෙලා කතා කරන්න බෑ. තමන්ගේ තියෙන හැඟීම්, තමන්ගේ තියෙන ප්‍රශ්න ඔහුට කාටවත් කතා කරන්න බෑ. මොකද එහෙම කතා කරොත් ඒ කතා කරන දේ පවා තමන්ට විරුද්ධව යොදාගයි කියලා ඔහු බය වෙනවා. ඒ බය නිසා ඔහු කාටවත් එහෙම ඕපන් අප් වෙලා කතා කරන්නේ නැහැ. ඉතින් ඔහුව පරීක්ෂා කරලා ඔහුට කතා කරද්දී ඔහුගේ විශ්වාසය ලබාගෙන ඔහුගේ විස්තර ටික ගන්නත් විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා. මේ අවිශ්වාසික වෛද්‍යවරයා පවා අවිශ්වාස කරන මට්ටමක් ඔහුට තියෙන නිසා. ඉතින් මේ තත්ත්වයට අපි කියනවා පැරනොයිඩ් පර්සනැලිටි ඩිසෝඩර් කියලා. පැරනොයිඩ් පර්සනැලිටි ඩිසෝඩර් එකේ තියෙන ලක්ෂණ සේරම මේ පුද්ගලයාට තියෙනවා. ඉතින් මේක පෞරුෂත්වයේ තියෙන ගැටලුවක්. අපි දන්නවා කෙනෙකුගේ පෞරුෂත්වයේ යම් ප්‍රශ්න තියෙන පුළුවන්. ඒ විදිහට තියෙන එක ප්‍රශ්නයක් තමයි පැරනොයිඩ් පර්සනැලිටි කියන එක. ඉතින් මේ තත්ත්වය අපි අනිකුත් තත්ත්ව වලින්, කියන්නේ පෞරුෂත්වයේ තියෙන අලුත් ගැටලු තියෙනවා. තව ස්කිසොයිඩ් පර්සනැලිටි වගේ දේවල් තියෙනවා. මේ විදිහට මේකට ළඟින් යන පෞරුෂත්වයක් ඇති. ඒ වගේම වෙන කරලා අඳුර ගන්න ඕනේ. ඒ වගේම සැක හිතන රෝගී තත්ත්ව තියෙනවා. ස්කිසොෆ්‍රීනියා, බිනෝන්මාගේ, ඩිලූෂනල් ඩිසෝඩර් වගේ. ඉතින් මේ රෝගී තත්ත්වවලත් අපි මේක වෙන් කරලා අඳුර ගන්න ඕනේ රෝග නිර්ණය කරද්දී. ඉතින් මොහුගේ මේ පැරනොයිඩ් පර්සනැලිටි කියන තත්ත්වය අපි හරියට අඳුරගත්තට පස්සේ ඒකට අපි ප්‍රතිකාර පටන් ගත්තා. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම ඖෂධ ප්‍රතිකාර වලට වඩා මනෝචිකිත්සක ප්‍රතිකාර තමයි භාවිතා කරන්නේ. ඖෂධ ප්‍රතිකාරත් එක්තරා මට්ටමකට පාවිච්චි වෙනවා. ඉතින් මේ ඖෂධ ප්‍රතිකාර සහ ප්‍රධාන වශයෙන් මනෝචිකිත්සක ප්‍රතිකාරත් සමග ඔහුගේ තත්ත්වය යම් ආකාරයකට සමනය කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ විදි අවස්ථාවකදී අපි අපේ ටාගට් එක මෙයාගේ මේ තත්ත්වය 100%ක් නැති කරන එක නෙමෙයි. ඊට වඩා මේක පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැන ඔහුටම උගන්වන එක සහ ඒ කියන්නේ එන සැකේ, එන තරහ, ඒ අවස්ථාවලදී තියෙන අවිශ්වාසය කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ, මැනේජ් කරගන්නේ කියන එක ගැන තමයි අපි මේ තෙරපි වලට ගොඩක් වෙලාට උන්ට උගන්වන්නේ. ඒ වගේම ඖෂධ ප්‍රතිකාරත් උදව් වෙනවා මේ තත්ත්වය අඩු කරගන්න. ඒකට ප්‍රතිකාර පටන් ගන්න තියෙනවා. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඔහුගේ තත්ත්වය යථා තත්ත්වයටපත් වෙයි කියලා. ඉතින් ඔබට මේ විදිහේ ගැටලුවක් තියෙනවා නම් ඔබ දන්නේ යම් කෙනෙකුට මේ විදිහේ ගැටලුවක් තියෙනවා නම් ළඟම ඉන්න රෝහලේ මනෝවෛද්‍යවරයාට යොමු වෙන්න. ඔබට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.